ඔව් අද දිනේදී අපි සාකච්ඡා කරන්න යන්නේ හොඳ කතිකයෙක්ගේ තියෙන රහස් තුනක්. ඒ කියන්නේ ගොඩාක් මේ ලෝකයේ ඉන්නවා සෑහෙන ටැලන්ටඩ් පබ්ලික් ස්පීකර්ස්ලා. බට් තමන්ගේ තියෙන මේ රහස් එළියට දෙන්නේ නැහැ. මොකද තමන් රීප්ලේස් වෙයි කියලා බයයි. මම පෞද්ගලිකව එහෙම නැහැ. මම දන්න 100% මම ඕන කෙනෙක්ට දෙනවා මගේ නොලෙජ් එක මම 100% ෂෙයා කරනවා. ඒක නිසා අපි අද සාකච්ඡා කරමු මොකද්ද මේ රහස් තුන. يعني ඕනම දෙයක රහසක් තියෙනවා, මාස්ටර් එකක් තියෙනවා. සෝ ඒක නිසා සරලව කතා කිරීම. ඉස්සරහට ගිහිල්ලා සරලව කතා කරන්න ඕන. ඔයාලට ලොකු දේවල් ඇත්තටම කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ගන්න පුළුවන් ස්ටීව් ජොබ්. ඒ කියන්නේ එයාගේ ප්‍රසන්ටේෂන් එක හරිම සිම්පල්. ඒක නිසා ඒක සිම්පල් මෙසේජ් එකක් තමයි එයා දෙන්නේ සහ පවර්ෆුල් ඉම්පැක්ට්. ඔයා කතා කරන එක සිම්පල් වෙන්න පුළුවන් බට් ඉම්පැක්ට් එක තමයි ලොකු වෙන්න ඕන. රයිට්? වැඩි දඟලන්න කරන්න අවශ්‍ය නැහැ. Taman කතා කරන දේ ඉම්පැක්ට්ෆුල් කතා කරන්න. දෙවෙනි එක තමයි හැඟීම් සමග කතා කිරීම. ඒ කියන්නේ ඔයාගේ ඔඩියන්ස් එකට මතක ඔයා කොහොමද එයාලව ෆීල් කරේ කියලා. ඒ වගේම ඔයා කොහොමද එයාලව ඉන්ස්පයර් කරේ කියලා. එතකොට එයාලට ඔයා මතක් වෙනවා. ඒ කියන්නේ ඔයා කතා කරන ඕන හැඟීම් එක්ක මිනිස්සුන්ට කෙලින්ම කිව්වොත් අර ලෝම කෙලින් වෙන්නේ ස්පීච් එකක් ඔයාලට දෙන්න පුළුවන් ස්ටෝරි එකක් බිල් කරලා කියන්නේ ඉමෝෂනලි එයාලගේ හදවතට කතා කරන්න පුළුවන් නම් ඔයාලට එතනින් පුළුවන් ඉම්පැක්ට් එකක් කරන්න. සෝ තුන්වෙනි අදහස තමයි රෙපිටේෂන් එක. වැදගත් අදහස් නැවත කියා පෙන්වීම. ඒ කියන්නේ ඔයාට කොන්ෆිඩන්ස් එක එන්නේ ඔයාගේ ඇක්ෂන්ස් වලින්. ඔයාගේ කොන්ෆිඩන්ස් එක එන්නේ ඔයාට ප්‍රැක්ටිස් එකෙන්. ඔයා පුහුණු වෙන්න ඕන හරියට. ඒ වගේම ඔයාගේ කොන්ෆිඩන්ස් එක comes from speaking again and again. ඔයා නැවත ඉස්සරහට ගිහලා ප්‍රැක්ටිස් කරලා කොන්ෆිඩන්ස් එක ඔයාට හදා ගන්න පුළුවන්. 7 days game changer by Nelaka Kularatne.